වාරිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි හිතුවා අපේ channel එක හරහා ඔයාලට සංඥා භාෂාවෙන් ක්‍රියාපද ටිකක් කියන්නේ කොහොමද කියලා දෙන්න. හරි, එහෙනම් අපි ඉස්සෙල්ලා බලමු ක්‍රියාපද කොහොමද කියන්නේ කියලා. ක්‍රියාපද. හරි. එහෙනම් ඉස්සෙල්ලාම බලමු කනවා කියන්නේ කොහොමද කියලා. තමන්ගේ හුරු අත මෙන්න මේ විදිහට අරගෙන කනවා. මෙන්න තමයි කනවා කියලා පෙන්නන්නේ. ඊට පස්සේ බලමු බොනවා කියලා පෙන්නන්නේ කොහොමද කියලා. තමන්ගේ හුරු අත මෙන්න මේ විදිහට හදාගන්න. ඒ අත අරගෙන බොනවා. ඊට පස්සේ බලමු අපි යනවා කියන්නේ කොහොමද කියලා. තමන්ගේ හුරු අත මේ විදිහට ගත්තා ඉස්සරහට යනවා. ඔළුවත් ඒකම වෙනස් වෙනවා. ඔයාලට පේනවනේ යනවා. ඊට පස්සේ බලමු අපි එනවා කොහොමද පෙන්වන්නේ කියලා. තමන්ගේ හුරුවතම අරගෙන එනවා. ඔළුවත් පේනවනේ ඔයාලට. එනවා. ඊට පස්සේ බලමු අපි බලනවා කියලා කොහොමද කියන්නේ කියලා. ඔයාලා දන්නවා ඉංග්‍රීසි හොඩියේ C අකුර පෙන්වන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි C අකුර පෙන්වන්නේ. මෙන්න මේ C අකුර තමන්ගේ ඇහැ ගාවම තියලා බලනවා. එතකොට මොළුවත් වෙනස් වෙනවා. පේනවනේ බලනවා. ඊට පස්සේ අපි බලමු අහනවා කියලා කොහොමද කියන්නේ කියලා. තමන්ගේ හුරුවත මේ විදිහට ගත්තා. ඒ අත අරගෙන මෙන්න කන ගාව තිබ්බා. අහනවා. අහනකොට ටිකක් අපේ ඔළුවත් පාත් වෙලා මේ විදිහට අහනවා. හරි. එහෙනම් මේ වචන ටික ඔයාලා හොඳට ඉගෙන ගන්න. තවත් අවශ්‍යක ඉතුරු ක්‍රියාපද ටිකක් අරගෙන අපි ඔයාලව හම්බ වෙන්න. ස්තුතියි.